අරයි යන්න ඕනි. මේක ගෙනියන්න ඕනි. මේක දාගෙන යන්න ඕනි. එතකොට අරක ගෙනියන්න තියෙන එක. එතකොට අරක කෝට් එක. ඉතින් බඩු තියනවා ගෙනියන්න. ඒ වුණාට අපි දෙන යන්නේ බයික් එකේ. ටිකකට කලින් තමයි පිටත් උනේ. අපි තාම ඉන්නේ කුලියක්. අපි පාර. Hi guys, ආදරෙන් පිළිගන්න ඕන වෙනද වගේම අපේ channel එකට. ඔන්න අද අපි යන්න හදන්නේ බ්‍රයිඩල් එකක් ඩ්‍රෙස් කරන්න. අපි කියලා කියන්නේ ඩ්‍රෙසින් එක කරන්න. ඉතින් මම තමයි. ඩ්‍රෙසින් එක තියෙන්නේ රත්නපුරේ. ඉතින් වෙන කවුරුවත් නෙවෙයි මගේ මල්ලි. ඒ කියන්නේ මගේ පුංචි පුතාගේ වෙඩින් එකට තමයි අපි යන්න හදන්නේ. ඒ නිසා බ්‍රයිඩල් ඩ්‍රෙසින් එක කරන්න විතරක් නෙවෙයි වෙඩින් එකට යන්නත් වෙලා තියෙනවා මටයි මගේ හස්බන්ඩ්ටයි දෙන්නට. දුරක වෙඩින් එකක් සෙට් වුණා කියලා කියන්නේ ඉතින් බඩු ගොඩාක් අරන් යන්න වෙනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ඉතින් බ්‍රයිඩ්ගේ ඔක්කොම දේවල් අරන් යන්න එපා. මොකද හේර් ස්ටයිල් බඩු, මේකප් බඩු, සාරි හැමදේම ගෙනියන්න ඕනි. සාරි එක නම් මං කලින් පාරක අරන් ගිහිල්ලා ඒක ගෙදරින් තියලා ආවා. ඒ නිසා මට ඒක පහසුයි. මේ පාරේ ඉතින් අරගෙන යන්න තියෙන හේර් ස්ටයිල් බඩුයි, මේකප් බඩුයි ඔන්න ඔය ටික තමයි. බොකේකුත් අරන් යන්න තියෙනවා මෙහි ඉඳලා. ඒ විතරක් නෙවෙයි තව ගොඩක් බඩු අරන් යන්න තියෙනවා. මොකද අපි දෙන්නත් වෙඩින් එකට යන හින්දා බඩු ගොඩක් අරන් යන්න තියෙනවා. අපි දෙන්න අඳිනේවත් එක්ක. දැන් මේ ටිකත් ලෑස්ති කරලා ගෙදර ගිහිල්ලා තව බඩු තියනවා ලෑස්ති කරන්න මට. අපි දෙන්න හෙට යන්නේ හවස. මොකද දෙන්නගෙම වැඩ ටික ඉවර කරලා හවස තමයි යන්නේ. යාගේ ඔෆිස් වැඩයි, මගේ සැලෝන් වැඩයි ඔක්කොම ඉවර කරලා අපි හවස තමයි මෙහෙම පිටත් වෙන්නේ. මේ ඉතින් ෆන්ක්ෂන් එකට දාගෙන යන්නේ මොනවද කියලා ජුවලරිස් ටිකක් තෝරගත්තා. මොකද මං ඇඳගෙන යන්නේ සාරි එකක්. ඒ සාරි එකට උවමනා කරන ජුවලරිස් තමයි දැන් මම මේ තෝරන්නේ. මොකද ඒ දේවලුත් අරන් යන්න එපයි. බ්‍රයිඩ්ගේ ජුවලරිස් නම් එහෙන් තමයි ගන්නෙ. ඉතින් මට අවශ්‍ය කරන ජුවලරිස් මම මෙහෙන් අරන් යන්න ඕනි. මොකද වෙඩින් එකට දාගෙන යන්න මට රෙන්ට් එකට ගන්න ඕනේ නැහැ. මගේ ළඟ තියෙනවා මම දාන ජුවලරිස්. ඉතින් මම මේ දේවල් වලින් සිලෙක්ට් කරගෙන තමයි ඕනිම වෙඩින් එකකට යන්නේ. වෙනද වගේම ආදරෙන් මතක් කරන අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එකත් click කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. සැලෝන් එකේ බඩු ටික ඔක්කොම පැක් කරනකොට 7:00 විතර වෙලා මං එතකොට හස්බන්ඩ් එනවද කියලා බැලුවා. මොකද එයත් එක්කම තමයි මං අද යන්න හිතාගෙන ඉන්නේ. මේ වැඩ ටික සේරම ඉවර කළාට පස්සේ මට එයත් එක්ක යන ටයිම් එක හරි. ඒ නිසා මං එයත් එක්කම යන්න හිතාගෙන මේ බඩු ටික පැක් කළා. දැන් බ්‍රයිඩ්ගේ ගෙනියන බඩු ටික ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. ඉතින් මේ ඉඳගෙන ඉන්නේ දැන් හස්බන්ඩ් එනකන්. කොහොමත් 7:45 විතර වුණා. ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න. හස්බන්ඩ් ආවට පස්සේ ඊට පස්සේ දෙන්නත් එක්කම ගෙදර ගියා. මොකද පහුවෙදා අපි දෙන්න යන්න ලෑස්ති වෙලා බඩු ටික සේරම ගෙදරත් ලෑස්ති කරන්න තියෙනවා. ඒ කියන්නේ අපි දෙන්නට අඳින ඇඳුම් අනම්මනම් හැමදේම ගෙදරත් ලෑස්ති කරන්න තියෙන නිසා යන්න. මේ පස්සේ දවසේ යන්න ලෑස්ති වෙලා ඉතින් මගේ යාළුවත් පහළට ඇවිල්ලා ඉන්නවා. බඩු ගොඩාක් තියෙනවා අරගෙන යන්න. හිතුවටත් වඩා ගොඩක් තියෙනවා බඩු. ඇත්තටම හිතන්නවත් බෑ මේ ටික කොහොමද අරන් යන්නේ කියලා කල්පනා කර කර හිටියේ. එච්චරට බඩු ගොඩක් තියෙනවා අරන් යන්න. මේ ඇවිල්ලා මට hina වෙන්න. ඉර බඩු තියනවා ගෙනියන්න. ඒ වුණාට අපි දෙන්නේ යන්නේ බයික් එකේ.
අරන් යන්න අමාරු නිසා මෙන්න මේ විදිහට අපි කඩේකින් නවත්තලා බයික් එකට ගැට ගහගත්ත ලණුවක් අරගෙන මොකද චූටි දුරක් නෙවෙයිනේ රත්නපුරේටම යනකම් යන්නත් ඕනි. ඉතින් රෑ වෙලා අමාරුයි. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට ගැට ගහගත්තා. මේ අපි යන අතර මගදී අපිට හම්බුණා කෝච්චිය. අපි දෙන්න යන අතර මගදී අපි දෙන්නට පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි දෙන්න මග නවත්තලා කොත්තුකුත් කාලම තමයි ගියේ. ඔන්න අපි දෙන්න දැන් ඉන්නේ රත්නපුරේ. ඉතින් ඔන්න රත්නපුරේට අපි දැන් ඇවිත්ලා ඉන්නේ. අපිට රත්නපුරේට එන්න කොහොමත් 11 විතර වුණා. ඒ කියන්නේ ගෙදරට යනකොට 11 විතර වුණා. ගෙදරට යනකොට දෙන්නට පිටින් හොඳටම මහන්සි. ඒ වුණාට මොනවා කරන්නද? ඉතින් උදේ පාන්දරම හැරිලා මගේ ලස්සන බ්‍රයිඩල් ඩ්‍රෙස් කරන්න ගියා. මේ ඉන්නේ බ්‍රයිඩල් ඩ්‍රෙසින් එක ඉවර කළා. ඊට පස්සේ නෝමල් ඩ්‍රෙසින් දෙක තුනකුත් තිබුණා. ඒ ටිකත් කරලා ඉවර වෙලා තමයි ඊට පස්සේ අපි ගෙදර ගියේ. ඊට පස්සේ තමයි අපි දෙන්න වෙඩින් එකට ආවේ. වෙඩින් එකට ඇවිල්ලා ඉවර වෙලා ඊට පස්සේ තමයි මම going away change කළේ අපේ බ්‍රයිඩ්ගේ. වෙඩින් එක ඉවර කළා. ඊට පහුවෙනිදම අපි එන්න පිටත් වුණා. මොකද අපි දෙන්නම චුට්ටක් බිසි ඒ දවස් ටිකේ. අපිට ගොඩ දවසක් රත්නපුරේ ඉන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් එද්දි මං අපේ අම්මව එක් කරගෙන ආවා. අපි ආවේ බස් එකේ, හස්බන්ඩ් ගියේ බයික් එකේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි රත්නපුරගේ ගමන නිමා වුණේ. එහෙමනම් ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරන් එන පොරොන්දුවෙන් එහෙමනම් ගිහින් ඉන්නම්. බයි.